පුංචි නිවෙස්සේ තමා ජීවත් වෙන්නේ අපේ නිශාන්ත මහත්තයාගේ පවුලේ දරු පවුල. ඉතින් මගේ දෙස් විදෙස් සහෝදර සහෝදරීනි කුස්සියක් කියලා වෙනම නැහැ. එක කාමරේ දරු පැටවු ටික තියාගෙන ජීවත් වෙන්න දරන උත්සාහය තමයි ඔබට අද පෙන්වන්නේ. පුළුවන්කමක් තියෙනවා නම් මේ අයට නිවසක් හදන්න කියනවා නෙමෙයි. ජීවත් වෙන්න ගොවිතැනක් කරගන්න ඒ පවුලට ශක්තියක් දෙන්න. ඒ දරු පවුල නැගිටවන්න. මනුසත්කමින් ඔබත් දායක වෙන්න. අපේ සම්පත් මහත්තයා ඔබතුමා ලෝකේ මේ වීඩියෝ එක නරඹන යමෙක් ඉන්නවනම් ඔවුන්ගෙන් ලැබෙන්න ඕන අවශ්‍ය ශක්තිය ගැන පුංචි මතක් කිරීමක් කළොත්. ඇත්තටම මේ 6 තුප්පිටියාව කියන ගමේ අලි වළන්තර ගොඩක් තියෙනවා. ගොවිතැන් කරගන්න ඕනේ මට. ගොවිතැනක් කරගත්තට ගොවිතැනක් ඒක කරගන්න දෙන්නේ අලි කොටි ඔවුන් ඔක්කොම ඇවිල්ලා මේව විනාශ කරලා දාලා යනවා. ඇත්තටම මට තියෙන්නේ ගොවිතැනක් කරගන්න මොකක් හරි ගෙයක් දොරක් හදාගන්නේ කොහොම එක පාරට මට බෑ. මොකද මේ අලි ඇවිල්ලා කාලය යනවා. කුඹුරක් කරගන්න බෑ ඒක කාලය යනවා. ඇත්තටම කියනවා නම් මේ ළමයි දෙන්න තුනත් එක්ක මම ඔය ඉන්නේ බොහොම අමාරුයි. වැඩට ගියත් 5 වෙනින්ද ඉස්සරලා එන්න ඕන. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ට කන්න බොන්න හොයන්න ඕන. එතකොට මේ අලි හින්දා මට මුකුත් කරගන්න බෑ. ඈතකට වැඩට යන්න බෑ. ඉතින් පොඩ්ඩක් මේ සමෘද්ධිය පවා කපලා ඇරලා තියෙන මේ මිනිස්සු. ලොකු මිනිස්සුયો ඉඳලා අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්න දෙයක් නැති වෙනවා. මේ ගම්මානේ කියන්නේ කිසිම දෙයක් පාරක් හදන්නේ ඇත්තටම කිසිම දෙයක් නැහැ. දැන් මේකේ අපි පවුල් දෙකක් ඉන්නවා. ඒ පවුල් දෙකටම කිසිම සමෙව එකක් නැහැ. ඒ දෙකේම සමෘද්ධිය පවා කපලා ඇරලා තියෙන්නේ. ඇත්තටම මේ ලොකු ලොකු මිනිස්සුયો අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඇයි මේ දෙන්නේ නැත්තේ? මේ මිනිස්සුන්ට පේන්නේ නැත්තේ? අපිට ඒ වේදනාවත් එක්ක මේ දරු පවුල අපිට ඉල්ලන්නේ මේ දෙස් විදෙස් සහෝදර සහෝදරියන්ගෙන් මේ හෙට රටට වැඩ කරන දරුවන් බිහි කරන්න උදව්වක් උපකාරයක්. අපි කතා කරමු සහෝදරිය මේ වීඩියෝ එක නරඹන කට්ටියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඔයාලට කොයි වගේ උදව්වක් උපකාරයක් අවශ්‍යද කියන දේ දැන් සඳහන් කළා. අපි අද කෑවොත් අපිට හෙට කන්න නැහැ. මොකද අපිට ඉස්කෝලේ යවා ගන්න සල්ලි විල් මුදල් නැහැ. අපිට සමුද්දිය